Hi guys, කොහොමද තියාලුවනේ සුබ දවසක් ඔයාලට. අද අපි යන්න හදන්නේ කුරුම්බ ගෙඩියක් කඩන්න. හවස්වරු අවසර වැඩි හින්දා හවස්වරු ෂේප් වෙන්නත් එක්ක අපි කුරුම්බ ගෙඩියක් කඩන්න යන්නේ. අම්මත් මේ වෙලාවේ නිදි ගියේ ඇතුලේ. ඉතින් හොර කුරුම්බ කඩන්න තමයි අපි ලැහැත් වෙන්නේ. ලීයක් නම් හම්බුණා. තියෙන අමාරුම වැඩේ තමයි අපිට කුරුම්බ ගෙඩිය කඩා ගන්න එක. අපි දැන් ඉතින් කුරුම්බ ගහ ගාවට කුරුම්බ ගෙඩිය කඩා ගන්න. අපි බලමු කුරුම්බ ගෙඩිය කඩා ගන්නේ කොහොමද කියලා. අර දැන් ඉතින් අපි ගහ ගාවටත් ආවා. දැන් කුරුම්බ ගෙඩියක් කඩන්න තමයි හදන්නේ. අපි බලමු මේ චැලෙන්ජ් එක දිනන්න පුළුවන් වේද කියලා අපිට. අම්මා නැගිටින්න කලින් කොහොම හරි කුරුම්බ ගෙඩියක් කඩා ගන්නත් ඕනේ. දැන් ඉතින් අනිත් එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අන්නට වැටෙන්නෙත් නැහැ. අපි කොහොම හරි මේ ගෙඩිය කඩා ගමු ඉතින්. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ඉතින් කඩා ගන්න එක තමයි. කොහොම හරි ගෙඩියක් කඩා ගන්න try එකක් තමයි දෙන්නේ. අම්මා නැගිටින්න කලින් කඩා ගන්නත් ඕනේ. තියෙන ලොකුම අභියෝගයත් ඒක තමයි. අපිට ඉතින් සුපිරියට ගෙඩි තියෙන ඉත්තර හම්බුණා. මේ ඉත්තර නම් පට්ට සුපිරි. තනිකරම කුරුම්බ තමයි තියෙන්නේ. අපි කොහොම හරි ගෙඩියක් කඩා ගන්න ඕනේ. කැඩුවට එන්නෙත් නැහැ ඉතින්. තියෙන ලොකු අභියෝගයක්. කොහොම හරි අපි මේක try කරලා කඩා ගන්න හදන්නේ. අම්මා නැගිටින්න කලින් වැඩේ කරා ගන්නත් ඕනේනේ. ඒ හින්දා කොහොම හරි අපි කඩා ගමු. මරු ඉත්තක් කුරුම්බ නම් පිරීලා තියෙනවා ඉතින්. බලමු කඩා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා ඉතින් අපිට. ඇන්නට වැටෙන්නෙත් නැහැ ඉතින්. පුලනොත් තරයි වගේ. ගෙඩි ටිකක් හරියයි. තව ටිකකින් අම්මත් නැගිටියි කියලා හිතනවා. ඊට කලින් කොහොම හරි කඩා ගන්නත් ඕනේ. අවසරත් වැඩි ගියේ වගේම. හොස්වල ෂේප් වෙන්නත් එපා ඉතින්. ඇඟ කූල් වෙලා යන්නේ කුරුම්බ ගෙඩියක් කඩා ගන්න ඕනේ කියලා හිතනවා. ඒක හිම තමයි ඉතින්. කුරුම්බ ගාවට ආවේ. කොහොම මේ ගෙඩිය කඩාගෙනම යන්නේ කොහොමද? නිකක් වැටුණා. බලමු සුද්ධ කරලා ඒක ඇතුළ. මේ තියන්නේ අපි කඩපු කුරුම්බ ගෙඩිය ඉතින්. දැන් ඒක අපි සුද්ධ කරන්න ආරයන්ට තමයි හදන්නේ. ඉතින් අද වීඩියෝ එක අපේ නංගි තමයි මේ වැඩේට full support එක දෙන්නේ. අපි සුද්ධ කරලා බලමු. අම්මා නැගිට්ටේ නැහැ තාම. කොහොමද අම්මා නැගිටින්න බරක් වෙයි. ඊට කලින් මේ ගෙඩිය කපලා බලමු අපි. හරි ඉතින් දැන් අපි කුරුම්බ ගෙඩිය කපන ගමන් තමයි තියෙන්නේ. රහ පාටයි වගේ පේන්නේ නම් ඉක්මනට කපලා බලමු අපි. බය කපන්නේ ඉතින් අත ගැස්සිලා ගියොත් ඒකත් ඊළඟට බලා ගන්න ඕනි. අම්මත් නැගිට්ටේ නැති හින්දා දැනුම් අහන්න වෙයිද කියලා ෂුවර් එකක් නැහැ. ඉක්මනට අපි කපලා බලමු ඉතින් ඇතුළ කොයි වගේද කියලා. හරි කුරුම්බ ගෙඩිය නම් කපලා ඉවරයි ඉතින්. ඒකේ වතුර ගොඩක් තිබ්බේ නැහැ වැඩිය. හොර කුරුම්බ නම් පට්ට රසයි ඈ. මටත් ටිකක් දෙනවකෝ. මටත් ටිකක් ඉතුරු කරන්න. ඇත්තටම රසයි. අපේ හොර කුරුම්බ කැඩීම නම් මාර සාර්ථකව නිවුණා. හරි අපි දැන් වතුර ටික නම් බිව්වා. අපි දැන් ලැහැත් ඉතින් කුරුම්බ ගෙඩිය කපලා කන්න. ඇත්තටම මේවා මාර රහයි. ඔයාලා කාලා නැද්ද? කාලා බලන්න ආසයි හිතේ ඉතින්. පාට්ට ගේමක් දීලා තමයි ඉතින් මේක කපා ගත්තේ. කඩා ගන්න ගේමක් දුන්නා වගේ තමයි කපා ගන්න ගේමක් දෙන්න උනා ඉතින්. අපි බලමු මේක ඇතුළ. මාර හොඳට තියෙනවා. රස පාටත් ඇති. ඔයාලත් කාලා බලන්න ඉතින්. අපි දැන් ඉතින් ගෙඩිය කඩලා වතුරත් බීලා කාලා ඔක්කොම කරා.
කොහොම හරි අම්ම නැගිටින්න කලින් කුරුම්බ ගෙඩිය කාලා බීලා ඔක්කොම වැඩේ ඉවර කරගත්ත හින්දා මාර හැපි එකේ ඉන්නේ. ඉතින් අපි පේනව නේද පෙන්න කන හැටි. අපි තවත් දවසක මේ වගේම වීඩියෝ එකක් ඔයාලට ආයෙ අරගෙන එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.